ඉක්මනට වගේම රසවත්ව හදන්න පුළුවන් ස්ට්‍රෝබෙරි යෝගට් ඩ්‍රින්ක් එකක් බොන්න කැමතිද? මේ ස්ට්‍රෝබෙරි යෝගට් ඩ්‍රින්ක් එක හදන්න අවශ්‍ය වෙන්නේ අමුද්‍රව්‍ය දෙකක් විතරයි. මේ ඩ්‍රින්ක් එක හදන්න අවශ්‍ය වෙන ප්‍රධානම අමුද්‍රව්‍යයක් තමයි ස්ට්‍රෝබෙරි. ඉතින් මුලින්ම මං ගත්ත ස්ට්‍රෝබෙරි ටික හොඳට සුද්ධ කරගෙන හොද ගන්නවා. මේ බීම එක රසවත් වගේම ඇඟට ගොඩක් ගුණයි. මොකද මේකට ලුණු, සීනි මේ කිසි දෙයක් අපි අමතරව එකතු කරගන්න නැති නිසා. ස්ට්‍රෝබෙරි වලට අමතරව මේකට අවශ්‍ය වෙන අනිත් ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි වැනිලා ෆ්ලේවර්ඩ් යෝගට් බීම එක. ස්ට්‍රෝබෙරි ටික සුද්ධ කරගත්තට පස්සේ කරන්න තියෙන පොඩි දෙයයි. බ්ලෙන්ඩර් එක අරගෙන බ්ලෙන්ඩර් එකට වැනිලා ෆ්ලේවර්ඩ් යෝගට් බීම එක දාගන්න ඕනේ. මම නම් දාගත්තේ යෝගට් බීම දෙකක් විතරයි. ඊට පස්සේ ස්ට්‍රෝබෙරි ටික සාමාන්‍ය කෑලි වලට කපලා බ්ලෙන්ඩර් එකට දාගන්නවා. ස්ට්‍රෝබෙරි වල කැමති ප්‍රමාණයක් දාගන්න. ඊළඟට කරන්න ඕනේ මේ දෙක හොඳට බ්ලෙන්ඩ් කරගන්න එක. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ අපේ යෝගට් ඩ්‍රින්ක් එක ලස්සන කෝප් එකට දාලා ඒක උඩින් ස්ට්‍රෝබෙරි කෑලි ටිකක් දාලා පොඩි ගානිෂ් එකක් දාගෙන ඕගොල්ලන්ට රස බලන්න පුළුවන්. යෝගට් බීම එක කියන්නේ කොහොමත් රස බීම එකක්නේ. ඉතින් ඒකට ස්ට්‍රෝබෙරි එකතු කරාම රසය කොහොමද කියලා ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් නේ. මේක ඇත්තටම රසටත් වැඩිය ඇඟට ගුණදායී බීම එකක්. ඒ වගේම ඉක්මනට හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් මේක හදලා බලලා රසද කියලා මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.